ඊයේ නම් වැහි කළුවර වගේ තිබුණ දවසක්. අද නම් හොඳට අවුව වැටිලා තියෙනවා. අද මගේ ඔක්කොම වැඩ කටයුතු ටික ඉවර කරගන්න ඕනේ. ඊයේ දවසේ වැහි කළුවර වගේම මායි මගේ චූටි අමේලියා පැංචි දෙන්නම ගොඩාක් ඇඬුව බය හිතුණ දවසක්. පහුගිය දවස් ටිකේ අවුව තිබ්බේ නැති හින්දා මට බබාව අවුවට ඇරයි යන්නත් බැරි වුණා. මගේ චූටි අමේලියා පැංචි එයාගේ බණ්ඩි ගෙඩිය පුරවගෙන එයාගේ කොට් එකට වෙලා හොඳට නිදිමේ. බලන්නකෝ කොච්චර බඩ පිරුණත් නිදාගන්න ගිහපුවාම මෙයා ඇඟිල්ල කටේම තමයි. ඉතින් මම මගේ ඇමේලියා පංචිට නිදාගන්න ඉඩ දීලා මම උදේම හොඳට නාගෙන පිරිසිදු ඇඳුමක් ඇඳගත්තා. රෙදි ටිකත් අව්වේ හොඳට වේලෙනවා. අමේලියා පැංචිගේ රෙදි ටික ඔක්කොම ඒ වගේම මගේ ඇඳුම් ටිකත් උදේ පාන්දරම හොදැව්වේ මගේ මහත්තයා. එයා මට ලොකු උදව්වක් දෙනවා. මගේ හැම වැඩකදීම මට උදව් දෙනවා. කවදාකවත් මට මගේ වැඩ කටයුතු වලදී මට තනියෙන් කරගන්න ඉඩ දීලා නැහැ. එයා හැම දෙයකටම මට උදව් කරනවා. අපි දෙන්න ගොඩාක් සහයෝගයෙන් ආදරෙන් තමයි හැම කටයුත්තක්ම කරගෙන යන්නේ. ඉතින් මම නාල ඉවරුණ ගමම්ම මගේ චූටි කෙල්ල මේ නින්දෙන් නැගිට්ටා. මොනවද බබා? මම ඉතින් එයාව එළියට එක්කන් ආවා. අහසේ කුරුල්ලෝ යනවා. ඉතින් මම මේ සත්තු එහෙම පෙන්නන්න මගේ කෙල්ලට මම එළියට එක් කරගෙන ආවා. මෙයා මේ අහස දිහත් බල මම මේ වීඩියෝ කරනවනේ. ඒක දිහත් බල එක එක ඒවා කිය මේ ඉන්නේ. බලන්නකො චූටි කෙල්ලට ඇනු යන විදිහ. දුකේ බෑ. චූටි කෙල්ල දැන් නම් ලොකු කෝලම් මල්ලක් වෙලා ඉන්නේ. හැම තිස්සෙම දඟ කරනවා වගේම කෝලම් කරනවා. ආසයි මේ වයසට. මම කිව්වනේ ඊයේ ගොඩාක් දුක හිතුණු දවසක් කියලා. මායි මගේ පැංචි ඇඬුවා කියලා. මගේ අම්මා කුස්සිය ඇතුලේ ඊයේ ලිස්සලා වැටුණා. ඉතින් පැංචි මායි ගොඩාක් ඇඬුවා. මම මගේ මහත්තයාත් එක්ක මගේ අම්මා යවලා මගේ අම්මට බෙහෙත් ගෙනල්ලා දුන්නා. ඉතින් දැන් ටිකක් හොඳයි. ඒ වුණාට මගේ අම්මගේ තාම මේ කොන්දේ කැක්කුම තියෙනවා. දැන් මගේ අම්මට බබා බලා ගන්න වැඩ එහෙම ටිකක් කරන්න අමාරුයි. බබා වඩා ගන්න එහෙම බෑ. ඒ වුණාට මගේ කෙල්ල හොයන්නෙම අත්තම්මා. අත්තම්මා දැක්ක ගමන්ම අත්තම්මගේ වඩා ගන්න කියලා අත්තම්මගේ තුරුලට යන්න මාර විදිහට දඟලනවා. මගේ කෙල්ලට කවන්න ගොඩාක් අමාරුයි. මේ විදිහට ඇවිද ඇවිද තමයි කවන්නේ. ඉතින් ඔයාලගේ බබාලත් මේ වගේද? මට කවන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා නම් ඔයාලා පුළුවන් නම් මට කමෙන්ට් එකක් දාන්න. මට මෙහෙම කවන එක ගොඩාක් අමාරුයි. වඩාගෙන හැම තිස්සෙම කවන්න ඕනේ. ඒක අමාරු වැඩක්. ඒක කොහොමද කියලා මේ විදියට වඩාගෙන කවන අම්මා කෙනෙක්ට නම් තේරෙනවා ඇති. දැන් අනික මගේ රස්සාවත් එක්ක මට බබා දාලා ගියපුවාම අපේ අම්මට මේ විදිහ වඩාගෙන කවන්නත් බෑ. ඒකයි මේ බලන්නකො දැනුත් චූටි පැංචි අත්තම්මගේ අතට වෙලා ඉඳගෙන ඉන්නවා. ඉතින් අම්මට පුළුවන් විදියට මේ කෙල්ල මේ විදියට බලාගෙන ඉන්නවා. කොච්චර ලොකු අමාරුකමක් තිබ්බත් අපේ අම්මා කිසිම වැඩ කටයුත්තක් අතපසු කරන්නේ. ඉතින් මාත් අපේ අම්මට දැන් මේ අවස්ථාවේදීන් කොන්ද කැක්කුම අමාරුයි. මගේ කෙල්ල බලා ගන්නත් අම්මට බෑ. ඒ හින්දා මම හිතාගෙන ඉන්නවා දවස් කීපයක් වැඩට යන්නේ නැතුව බබත් එක්ක ඉඳලා බබා බලා ගන්නවා කියලා. මගේ චූටි කෙල්ල දැන් ආයෙත් කොට් එකට වෙලා ඉන්නවා.
වගේ ලේසි දඟයක් නෙවෙයි තියෙන්නේ. හැම තිස්සෙම එක විදිහකට ඉන්නෙම නෑ. දඟ කරන ගමන්මයි ඉන්නේ. ඉතින් මට සතුටුයි එහෙම පැංචෙක් ඉන්න එක ගැන. මේ ලෝකේ ඉන්න සියලුම අම්මාවරුන්ට බබාලා ලැබෙන්න ඉන්න සියලුම අම්මාවරුන්ට මම ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ නිරෝගිමත් දඟකාර පැංචියෝ හම්බෙන්න කියලා. ඉතින් කොහොම හරි අද දවල්ට අපේ අම්මයි මායි හිතුවා පෙනල කොළ ගෙනල්ලා පෙනල කොළ සම්බෝලයක් හදලා කන්න ඕනි කියලා. ගොඩ කාලෙකින් මම පෙනල කොළ සම්බෝල් කාලා නෑ. මට ඉතින් ආසෙ හිතුණා පෙනල කොළ ටික දකිද්දින් සම්බෝලයක් කන්න. ඉතින් පෙනල කොළ ටික මම මේ සුද්ධ කරගන්නවා. බබා කොට් එකේ ඉද්දෙම බබාට පෙනල කොළ ඉල්ලනවා. ඉතින් මම මේ පෙනල කොළයකුත් දීලා බබා ඒකත් අරගෙන කොට් එකට ගිහිල්ලා ටිකක් වෙලා මේ සෙල්ලම් කරනවා ආපහු සැරයක්. අම්මට බබා අල්ලගෙන ඉන්නත් අමාරුයි, ඉඳගෙන ගොඩක් වෙලා ඉන්නත් අමාරුයි. ඉතින් කොහොම හරි අපි දෙන්න මාරුවෙන් මාරුවට වැඩ ටික කරගන්නවා. බබාව දැන් නම් කොට් එකේ තියලා තනියෙන් තියලා නයි යන්නම බෑ. කවුරු හරි ළඟ ඉන්නම ඕනේ. බබා නිතරම බලන්නේ කොට් එක උඩට කකුල තියලා එළියට බහින්න තමා බලන්නේ. ඒක ඉතින් භයානකයිනේ. ඉතින් ඒ හින්දා කවුරු හරි කොට් එක ළඟ අනිවාර්යෙන්ම ඉන්න ඕනේ. කොට් එකේ දෙපැත්තේ පොඩි ලොක් දෙකක් තියෙනවා. ඒ ලොක් දෙක ඇතුළටත් බබා දැන් ඇඟිල්ල දානවා. එතකොට දැන් එයා ඇඟිල්ල දාගෙන එහෙමම වැටෙන්න බලනවා කොට් එක ඇතුළටම. අපි ඉතින් එයා කරන චූටි මොකක් හරි වැඩක් වුණත් එයා පරිස්සම් කරගන්න එකම තමා කරන්න වෙලා තියෙන්නේ. ඉතින් හැම අම්මා තාත්තා කෙනෙක්ටම තමන්ගේ බබා පරිස්සම් කරගන්න ඕනි. ඒක තමයි අපි හැමෝම කරන්න ඕනි එකම දේ. බබා මොන දේ කරත් කිසිම වැඩකදින් එයා ගැන නොසලකිලිමත්ව ඉන්න එපා. මොනවා හරි එයා කටේ දාගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම කරන්න පුළුවන්. දැන් මම ඉස්සෙල්ලා අර පෙනල කොලයක් දුන්නනේ. පෙනල කොලය එයා කොට් එක ඇතුළට දාගෙන එයා හොයනවා ඒ කොලේ කෝ කියලා. ඒක පේන්නේ නෑ. එයාගේ අර කොට් මේ උරේ කොළ පාටයිනේ. කොට්ට උරේ ගාව මේක තියාගෙන එයාට පේන්නේ. එයා ඉතින් මේක හොයාගන්න බැරුව දඟලනවා. මම මේක බලලා ආයේ එයාට දුන්නා. ඔය පේනව නේද? ඒ වෙලාවෙත් මේ නගිනවා මේ කොට් එක උඩ. ඒක තමයි එයාගේ දවසම මේ තියෙන දඟේම තමා. ඉතින් ඒ වැඩ ටිකත් මං කරලි වෙලා බබාගේ අව්වේ දාලා තිබ්බ රෙදි ටික අරන් ආවා නමන්න කියලා. එයාව ළඟ තියාගෙනම මම මේ නමනවා. එයා ඉතින් මට මේවා නමන්න ඉතින් උදව් කරන්නේ නැහැ. උදව් කරනවා නම් හොඳයි. උදව් කරන්නේ නැහැ. ඉතින් තව ටිකක් මේ අවසලා දාලා බිමට රෙදි ටික පිසික් කරන එක තමයි එයා කරන්නේ. ඉතින් ඒත් එක්කම කොහොම හරි කරලා මම මේ රෙදි ටිකත් ඉක්මනට නමාගෙන එයාගේ කබඩ් ටිකට අහුරලා දාගන්නවා. මේ වගේ චූටි පැංචියොත් එක්ක දවස ගත කරද්දී දවස යනවා තේරෙන්නේවත් නැහැ. බබී දඟ කරලා බබීටත් මහන්සි මටත් මහන්සි. අපි දෙන්නම ඉතින් වතුර ටිකක් බීලා ආයෙ රෙදි ටික නමන්නම් කියලා ලෑස්ති. අපේ චූටි බබා කන වෙලාවට හැමදාම වගේ පූසෙක් කවුරු හරි ඇති කරන පූසෙක් වෙන්න ඇති. ඉතින් ටිකක් හරි පහසුවක් වෙනා මේ පූසාපුවම බබාට කන්න දෙන්න. නැත්තම් බබාට කවන එක ලොකු අමාරු වැඩක් වෙලා තියෙන්නේ අපිට. පූසටත් බත් කන්න දුන්නාම පූසා බත් කන විදිහ බල අපේ චූටි කෙල්ලත් ටිකක් හරි බත් ටිකක් කනවා. ඉතින් ඔය අතරේ අපේ අම්මා පෙනල කොළ ටික සම්බෝල් ටික හැදුවා. දැන් ඉතින් මේක දවල් කෑමට කන්න තමයි තියෙන්නේ. ඔයාලටත් ඕනිද මේකෙන් ටිකක්?
කොච්චර මොන දේ වුණත් අම්මා අතින් හදන මොන කෑම එක වුණත් පුදුම රහක් තියෙන්නේ. මං නම් හරි ආසයි අම්මා අතින් හදන කෑම කන්න. ඉතින් ඔය හැම වැඩ කටයුත්තම අතරේ හවසට අම්මයි මායි නයිමිරිස් පැළ ටිකක් හදාගන්නම් කියලා ලෑස්ති. නයිමිරිස් පැළ ටික දැන් ලොකු වෙලා තියෙන්නේ. මළු වලට පොහොර දාලා තියලා තියෙනවා. ඒ පොහොර දාපු මළු වලට පැළ ටික මම දැන් හදා ගන්නවා. අද හවසට මේ ටික හදලා තිබ්බහම හෙට උදේ වෙතින් මේ නයිමිරිස් පැළ ටික හොඳට පණ ඇතුව හැදිලා තියෙනවා. පැළ ඔක්කොම ටික නම් හදාගන්න බැරි වුණා. පැළ ටිකයි හදාගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ පුළුවන් පැළ ටික හරි අපි දෙන්නා කොහොම හරි හදාගත්තා. ඉතින් මම මගේ මහත්තයාත් එක්කත් කියන එකම දෙයක් තමයි මම කරලා තියෙන යම් කිසි හෝ පිනක් තියෙනවා නම් ඒ පින් බලයෙන් මගේ අම්මා මගේ ආයුෂත් අරගෙන තව ගොඩාක් කාලයක් සුවෙන් සැපෙන් ජීවත් වෙන්න ඕනි කියන එක මම හැම තිස්සෙම හිතනවා. ඒක මගේ එකම ප්‍රාර්ථනයක්.